මේ අවස්ථාවේ මම තාරප්නඩෑහිද පොඩි කොල්ලුන් වෙන මම සිංහල බෞද්ධ කතෝලික හින්දු මුළු මහත් ලංකාවේ වෙන සියලුම ජනතාවට මට අවශ්‍ය වෙලා තියෙනවා කරුණු කීපයක් මේ රටේ වෙසෙන දුකී දුප්පත් අහිංසක අපේ රටේ ජනතාවට කරුණු කීපයක් කියන්නේ. ඒ කියන්නේ මෙතෙක් කල ධනපති ආණ්ඩු පාලනය කරලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරි අවස්ථාවක දැන් වර්තමාන තත්ත්වයට රට බාර අරගත්ත ජාතික ජන බලවේගය කියලා සංවිධානයක් හදලා ඒ නිර්මාණවරයා හැටියට අනුර කුමාර දිසානායක මහත්මයා මේ රට බාරගත්තා. දැන් එතුමා ජාතික ජන බලවේගයේ හැදුවේ සියලුම ආචාර්යවරු මහාචාර්යවරු බුද්ධිමතුන් උගත්තු කියලා හරිගස්සගෙන රටේ ජනතාවට විශාල පොරොන්දු රාශියක් දුන්නා. දීලා කොහොම හරි රාජ්‍ය බලය ලබා ගත්තා. ලබා ගත්තට පස්සේ අද මොහොත වෙනකොට මොකද්ද මේ රටේ ජනතාවට මාස 8කට කිට්ටු කාලයක් එතුමා රාජ්‍ය බලයේ ප්‍රධාන පුරුෂය වාඩි වෙලා කටයුතු කරනවා. මොකද්ද ජනතාවට ලැබිච්ච සහනය? පටන් ගත්තේ පයිල් ගොඩක් ඉස්සරහට දාලා පාර්ලිමේන්තුවේ කතා කරලා ජනතාවගේ අදහස් අනුව කටයුතු කරනවා කියලා කියපු වචන ගත්තාම ඔක්කොම බොරු මොහොතක වෙලා තියෙනවා. මම පැහැදිලිව කියන්න ඕනේ මේ ජාතික ජන බලවේගයේ මහත්වරු හා ජනතාව රට අඳිනවට සම්පූර්ණ අපි විරුද්ධයි. මොකද එතුමාලා මේ රතු පාටට කරන විශාල අගෞරවයක්. අනුර මහත්මයෝ, සිව්ඩිසිල්ල මහත්මයෝ, ලාල්කාන්ත මහත්මයෝ ඔහෙලා වහාම රතු පාට අඳින්න එපා. මේ අද අපට සිද්ධ වෙලා තියෙනවා කළු පාට ඇඳගෙන කතා කරන්න. මොකද ඔහෙලට විරුද්ධව ජනතාව රවට්ටපු නිසා, ජනතාව නොබක යවපු නිසා, ජනතාවට අසාධාරණයකම් කරපු නිසා අපි කළු ඇඳගෙන කතා කරන්නේ මේ රටේ ජනතාවට. මොකද හේතුව ඔයලාගේ ආණ්ඩුවට, ඔයලාගේ ඇමති මණ්ඩලයට, ඔයලාගේ කරන වැඩපිළිවෙලට විරුද්ධව එකම පාට සම්පාත වෙන කළු පාට. කළු පාට රාජ්‍ය විරෝධී පාටක් හැටියටයි ගණන් ගන්නෙ. අපි අද කටයුතු කරන්න වෙලා තියෙන්නේ රාජ්‍ය විරෝධී අය හැටියට. මොකද හේතුව මම මතක ඉතිහාසයේ හැටියට එන්න පෙර මහත්තයා, ඔලිනාද සිල්ල මහත්තයා, ඇස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා, පීටර් කෙනවන් මහත්තයලා එතනින් ගියාම මේ රටේ හිටපු වමේ නායකයෝ පිලිප් ගුණවර්ධන මහත්තයා තමයි රතු පාට ලංකාවට ගෙන ආවේ. එතුමා අපි ගෙන ගන්න කාලෙකුවේ මාස්වාදී පියා කියලා. මේ රතු පාට පූජනීය පාටක්. මේක කාල් මාස් සහෝදරයා ලෝක ඉතිහාසයේ එදා ඇමරිකාවේ චිකාගෝ නගරේ සුදු ඇඳපු කම්කරුවට වෙඩි තියපු අවස්ථාවේ කාල් මාස් සහෝදරයා කියනවා කම්කරු ආණ්ඩුවට, කම්කරු ජනතාවට වැඩ කරන පන්තියට හොඳම පාට රතු පාට කියලා එදා පූජනීය පාටක් හැටියට. අද මම පැහැදිලිව කියන්න ඕන මේ රටේ වමේ පක්ෂ දුණ අපේ සම සමාජකාරයන්ගේ දරුවෝ කොමියුනිස්ට් පක්ෂ දුණ ඒ කිසිම රාජ්‍ය නායකයෙක්, කොමියුනිස්ට් නායකයෙක් එන්නපේ කොල්ලි මහත්තයලා මෙවැනි ජනතාව රවට්ටන බොරු කියලා මේ පාටේ අගය ගරුත්වය විනාශ කරේ නැහැ. ඒක පළමුවෙන් කියන්න ඕනේ. ඊළඟට සම සමාජ පක්ෂය අපි කොමියුනිස්ට් පක්ෂයෙන් බිහිවෙච්ච රෝහණ සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණ හැදුවා මේ රටේ. ජනතා විමුක්ති පෙරමුණට අද රෝහණ සහෝදරයා හිටියනම් අවුරුදු 80 ගණක් වෙනවා. මටත් දැන් 70 ගණක් වෙනවා. එතකොට අපි රෝහණ සහෝදරයත් එක්ක මේ පූජනීය ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු කරපු අය. නමුත් අද ජනතාව රවට්ටන යුගයක ජනතාව හිතන් ඉන්නේ ජාතික ජන බලවේගයේ JP කියලා. මං ගෞරවයෙන් මේ රටේ ජනතාවට කියනවා, පාර්ලිමේන්තුවේ කටයුතු කරන මන්ත්‍රීවරුන්ට කියනවා, චාමර සම්පත් මහත්තයා, දයාසිරි මහත්තයා, අනිකුත් මන්ත්‍රීවරුන්ට කියනවා කබියස කරුණා කළා මෙතෙන්දී ජනතා විමුක්තිවර අර්ථකථනය කරන්න එපා. මොකද මට ඒක පැහැදිලිව කියන්න තියෙනවා. මම මහනඩුවට අහුවෙලා හිටිය එක්කෙනෙක් රෝහණ සහෝදරයා නිදහස් වෙලා මය ගෙදර ඇවිල්ලා තමයි
තංගල්ලේ අම්ම බලන්න ගියත් රෝහණ සහෝදරේ අම්මගේ කටයුතු කරෙත් මමයි ආර්ය බොලකට සහෝදරයයි. මංගල සමරවීර මහත්තයා මාතර කනතට ඇවිල්ලා හිටියා. ඒක නිසා අද ජනතා විමුක්ති පෙරමුණේ අයට මැරිච්ච සහෝදරවරුන්ට ඒ අයට අපහාස වෙන විදිහට වැඩපිළිවෙල ගරු මන්ත්‍රීතුමාලා ඇඟිල්ලන්නේ කියන්න එපා. මොකද ජනතා විමුක්ති පෙරමුණ මෙතන සම්බන්ධ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අය මෙතන නැහැ. මෙතන ශිවුලින් සිල්ල මහත්තයා ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි. එතුමා අලුත්ජම චැක් කරනකොට පොලිසිය හොයනකොට 88 වැලවත්ත කැම්ප් එකේ මාස 8ක් අතර හිටියා. ඒගොල්ලෝ දැන් ජනතා විමුක්ති පෙරමුණේ වෙනා ඉන්දියාවේ මෝදිත් එක්ක අසං කරන්න කටයුතු කරේ නැහැ රෝහණ සහෝදරයා. පන්ති පහේ පළවෙනි පන්තිය දන්නවා දාර්ථික අරබුදේ. ඉන්දියා සෝදා පාළුව මේවා ගැන එතකොට කතා කළා. එදා පන්ති පහකට සකස් කළා. මේ පන්ති පහ ජනතා මේ එකෙක්වත් දන්නේ නැහැ. පැහැදිලිව. ඒක නිසා පැහැදිලිව රෝහණ සහෝදරයා නමට අගෞරව කරන්න එපා. ඒ සහෝදරයා දීපදුවේ ඒ සහෝදරයා මැරුවා. පණ පිටින් දාලා මැරුවේ. චෝරදෙනිය වෙඩි තිබ්බේ. රෝහණ සහෝදරයාට කොමිසමක් දාන්නේ නැහැ. ඒ ජාතික බණවලදී බටුලන්දේ කොමිසම් හොයනවා. බටුලන්දේ කොමිසම් නේද නෙවෙයි. දඩල්ලේ කරකෝප්පේ 185 දෙනෙක් පණ පිටින් ගිනි තියලා මැරුවා. අපි දඩල්ලේ දකුණට යනකොට දඩල්ලේ කරකෝප්පුවට ගරු කල්ලා යන්නේ වැඳලා යන්නේ. රෝහණ සහෝදරයා පැය භාගයක් දඩල්ලේ කරකෝප්පුවේ ඉඳලා හිසනමල ගියේ මනම්පෙරි සහෝදරී සීකරන උත්සවයට කතරගම. කෙලිසේන නායකලා අපි කට්ටිය. ඒක නිසා පැහැදිලිව මම කියනවා මේ රටේ ජනතාවට මොකද හෙට 6 වෙනිදා ඡන්දයක් තියෙනවා. ඒ ඡන්දයට කලින් මම පැහැදිලි කරන්න ඕනේ මොන පක්ෂ වුණත් පක්ෂ ભેදයකින් තොරව කවුරුත් මේ අනුර කුමාර දසනායකලා ජාතික ජන බලවේගයට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මට සුද්ධ අයිතියක් තියෙනවා. මොකද ඒ ඉල්ලීම කරන්නේ මේගොල්ලන් වැරදි ගමනක් යන්නේ. දැන් ඒ කියන්නේ එදා කියපුවා එක දෙයක් මාස 8ක් වෙලා කරේ නැහැ. ජනතාවට සාල් 50ට දෙනවා කිව්වා. එතකොට බඩු මිල අඩු කරනවා කිව්වා. ලයිට් බිල අඩු කරනවා කිව්වා. දැන් කියනවා මෙයා මාධ්‍ය සාකච්ඡාවලදී විදුලි බල මණ්ඩලයේ කෝටි ගාණක් ණයලු. මහත්යෝ ඕක ඡන්දෙදි කිව්වා නම් හරිනේ. ඕක කිව්වේ නෑනේ කෝටි ගාණක්. ඔයා මේ පැහැදිලිව ජේ.ආර් මහත්තයා හදපු වස්තාව යටතේ ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ධනපති රාමෝය ක්‍රමයක් යටතේ ඔහෙට ගිහිල්ලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ සහෝදරයන්ට එදා කතා කරා මුදල් ඇමතිකම දෙන්න ප්‍රේමදාස මහත්තයා. ජේ.ආර් මහත්තයා කතා කරා. රෝහණ සහෝදරයා අපිත් එක්ක කිව්වා මේකට ගිහිල්ලා අපේ කිලුටු වෙන්න ඕනේ අපේ ආණ්ඩුවක් යටතේ ගොවිකම් කරු පන්තියට බලයක් ගත්ත ආණ්ඩුවක් යටතේ අපි අවශ්‍ය වැඩ පිළිවෙල කරනවා මිසක් පන්ති බලවේගය අනුව ධනපති ආණ්ඩුවටද ගිහින් ඇමතිකම් අරගෙන මුදල් ඇමතිකම් අරගෙන රටේ කරන්න බෑ. ඒක නිසා කියලා රෝහණ සහෝදරයා අර්ථකථනයක් කරා. දැන් මේගොල්ලෝ ජනතා විමුක්ති පෙරමුණ විකුණගෙන ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ සහෝදරයා පුතා පැත්තක නංගි තංගල්ලේ තාම පොඩි කඩයක් කරගෙන ඉන්නවා. එතකොට පැරණි අය කෙලිසෙනා කළ රට ලයන් බොපගල රට පැරණි අය අද 10 දිනකට 15කට වඩා නෑ මාත් එක්ක ඇතුළු බැලුවාම ඒක නිසා අපේ ශ්‍රාවකත්වයේ විශ්වාසය නැති වුණා. එතකොට පැහැදිලිව මේ දැනට මං හිතන්නේ ජයදේව වංගොඩ ඉන්නවා. ඒක නිසා පැහැදිලිව මම කියන්න ඕන මේ අර්ථකථනය සම්පූර්ණ වැරදි. ඒක නිසා හෙට පවත්වන ඡන්දෙදී මේගොල්ලන්ට කණේ පාරක් ගැහිම සඳහා මේගොල්ලන්ගේ පළවා හැරීම සඳහා අනුර කුමාරගේ පචවලට රැවටෙන්නේ නැතුව ලාල්කාන්තගේ පචවලට රැවටෙන්නේ නැතුව ශිවුලින් සිල්ලේ පචවලට රැවටෙන්නේ නැතුව දැන් මේ රැවට්ටු ඇති ජනතාව මොකද ධනපති ආණ්ඩු කර්මයට දීපු සහනේ මේගොල්ලන්ට දෙන්න බැරි වුණා නම් දැන් හාල්ගේ කීයද 240යි කකුල්හාල් සුදු හාල් 230යි 180ට ධනපති කර්මයට තිබිච්ච හාල් පොල් ගෙඩිය දැන් කීයද සමහර 250යි 270යි 220යි මේ වගේ ආර්ථික උද්දමනයක් ඉතිහාසයේ ධනපති කර්මයටවත් නැහැ. මොකද යුද්ධ දෙකක් කරලා ජේ.පී යුද්ධේ ප්‍රභාකරන්ගේ යුද්ධය කරන අවස්ථාවේ ජනතාව මේ වගේ පීඩනයකට ලක්ුන්නේ නැහැ. ඒක නිසා පැහැදිලිව කියන්න ඕනේ මේ යන ගමන් ක්‍රමයේ මේගොල්ලෝ වැරදි. පැහැදිලිව ඇඳුමක් අද ගන්න බෑ හරියට රටේ ගරුත්වය තියාගන්න ජනාධිපති කෙනෙක් හැටියට ඇඳුමක් ඇඳගෙන කටයුතු කරන්න බෑ. එතකොට අගමැතිනි කෙනෙක් ඉන්නවා. අගමැතිනි හෙළුවේ රට යන්නේ. ඒ කියන්නේ කොටගවුන් ඇදගෙන ජාත්‍යන්තර
මේ රටට විහිළුවක් කරන්නේ, විහිළුවක් සපයන්නේ. ඒක නිසා මම පැහැදිලිව කියනවා 6 වෙනිදා උදේ පාන්දර මේ රටේ අවශේෂ දෙමළ මුස්ලිම් සිංහල කතෝලික සියලු ජනතාවගේ ඉල්ලීමක් කරනවා මේ ආණ්ඩුව පළවා හැරීම සඳහා මේගොල්ලන්ගේ ගෙදර යවීම සඳහා මේ පුංචි මැතිවරණය කියන්නේ මේකේ පැහැදිලිව දැන් අරුණ කුමාර දිසානායක කියනවා ඡන්දේ නොදුන්නොත් සභා නාවොත් මුදල් වෙන් කරන්නේ නැහැලු. හිනහා කාලා මැරෙන වැඩක් නේ. ජනපති ආණ්ඩු ක්‍රමයේ යටතේ ජේ.ආර් මහත්තයා හදපු ව්‍යවස්ථාවේ යටතේ එයා මුදල් දෙන්න ඕනේ නැහැ. ප්‍රාදේශ සභා, නගර සභා, පළාත් සභා වලට මුදල් එන්න කරම තියෙනවා. මොකද ඒකට තමයි සභාවෙන් වරිපණන් අදින්නේ. ඒකට තමයි කඩෝලින් බදු අය කරන්නේ. ඒකට තමයි ජනතා මේ මුදල් සභාපතිට මොකද මට මතක් වෙනවා මෙතන ඉතිහාසයක්. ප්‍රේමදාස මහත්තයා ජනාධිපති කාලේ ප්‍රාදේශීය සභාපතිලා ඔක්කොම කැඳෙව්වා. කැඳවල එතුමා කිව්වා ඕගොල්ලන්ට විධායක බලය තියෙනවා මගේ ඔළුවට උඩින් යන්න ලෑ. මේ සත්‍ය කතාවද මගේ ඔළුවට යන්න එපයි කිව්වා. විධායක බලයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රාදේශීය සභාපතිට විධායක බලය තියෙනවා. දැන් ප්‍රාදේශීය සභාවට එයාගේ කට්ටියට නොදුන්නොත් අනුරගේ කට්ටියටපත් වුණොත් හොරුළු මේ රටේ ජනතාව ඔක්කොම හොරුයි කියලා හඳුන්වන්න එපා. ඒකේ පැහැදිලි අර්ථකථනය වැරදි. ඒක බූරු අර්ථකථනයක්. හොරකම් නොකර අහිංසක දුගී දුප්පත් ජනතාවට මුළු රටම ඔක්කොම හොරුයි කියලාම අයින් එපා. ඕගොල්ලෝ හොරු අල්ලනවා කියලා ආවේ. දැන් හොරු ඇල්ලුවාද? දැන් නාමල් බේබි මහත්තයා වටා ජනතාව සෙනඟ පෙළ ගැසීමේ යනවා. ඒකට කවර කැපිය කවුද? මේගොල්ලෝ හොරු අල්ලනවා, උගණ්ඩාවේ සල්ලි ගේනවා. ඔක්කොම බොරුනේ. ඒ කියන්නේ කිසි දෙයක් දැන් කියනවා ආර්ජන මහේන්දර ගේන්න බැරිලු සිංගප්පූරු පුරේ. ඒක කලින් දන්නේ නැද්ද? ඡන්දට කලින් දන්නේ නැද්ද? මෙයා බබෙක්ද තොටිල්ලාවේ නැලෙද? එතකොට අවුරුදු ගානක් පාර්ලිමේන්තුවේ හිටියා. මන්ත්‍රීකම් කරා. ආර්ජන මහේන්දර ගේන්න බැරි කියන එක දන්නේ නැද්ද? කියපුවා ඔක්කොම බොරු වෙලා තියෙන්නේ. ඒක නිසා මේ රටේ දැන් ප්‍රේමදාස මහත්තයා කියපු දේ අනුව සභාපතිලා තමුන්නාසල මේ රටේ ජනතාව බය නැතුව Tamanට ඕන පුජ්‍යලයට ඡන්දේ පාවිච්චි කරන්න. ඡන්දේ පාවිච්චි කළා ප්‍රාදේශ සභා බලයේ ඒ කම්කරු පන්තියේ නිර්ධන පන්තියේ ඒ සභාපතිලා ඒ අනුව ගන්න ආණ්ඩුවට අරුණ කුමාර දිසානායකට ආණ්ඩුවටත් ඒ ප්‍රතිපාදන මොකුත් කරන්න බෑ. එහෙනම් මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමයටදී එයා කරේ බරපතල කතාවක්, බරපතල වැරද්දක්, බලපතල අර්ථ නිර්දන විග්‍රහයක්. ඒක සම්පූර්ණ එයා ඉල්ලාස් කරගන්න ඕන ඒ කතාව. මොකද හේතුව ප්‍රජාතන්ත්‍රවාදී රාමයටදී උරුන් දීලා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ඇතුළත කටයුතු කරන ගමන් ඒකාධිපති විදියට හැසිරෙන්න බෑ තියෙන පමහත්යෝ. ඒකාධිපති විදියට හැසිරෙච්ච රාජ්‍ය නායකයෝ ලෝකේ ඉන්නවා. කවුද? සෝජර්ලා ඉන්නවා, මුස්ලිම්ලා ඉන්නවා, හිට්ලර්ලා ඉන්නවා, ඉඩි අමීන්ලා ඉන්නවා, මාකෝස්ලා ඉන්නවා, පොල් පොට්ලා ඉන්නවා. ඒ අයට මොකද වුනේ ලෝක ඉතිහාසයේ? ප්‍රංශේ ඈන් කුමර්ලාට මොකද වුනේ ලෝක ඉතිහාසයේ? ඒක නිසා සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා ජනතාවත් එක්ක පැහැදිලිව මතක තියාගන්න. ඒක නිසා මම පැහැදිලිව කියන්නේ අපිට දුක වේදනාවක් තියෙනවා. මොකද අපි දුක් විඳලා ඉරගවල වල ගිහිල්ලා පොලිසිය වල හමුදායෙන් ගුටි කාලා හදාගත්තු රෝණු සවද ජීවිත පරිත්‍යාග හදාගත්තු පක්ෂේ මේ කාලකන්නේ නම විකුණලා පක්ෂේ විකුණලා දැන් අර්ධ වැරදි ගමනක් යන්නේ. මම පැහැදිලිව මේක එකක් කියන්න ඕන. මේ රටේ ඉතිහාසයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂය ඉවර කළා. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා මොන කතා කරත් මොනවා කරත් කොතලාවල මහත්තයා හිටියනම් ගහන්නේ වම් පායින් මුහුදට විසින්න. මොකද සිරිකොතේ ගෑස් එක ගහලා එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ගේ අනන්තතාවය ඉවර කරයා. බණ්ඩාරනායක මහත්තයා හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල මහත්තයා ඉවර කරා. ජනතා ඇමතිවර රෝහණ සහෝදරලා අපි දුක් විඳලා හදපු පක්ෂයේ අනුර කුමාර දිසානායකලා ටියුඩි සිල්ලා ලාල්කාන්ත කියන්නේ කොහේ එකෙක්ද? එතකොට මේගොල්ලෝ එකතු වෙලා අර සමන්ත විද්‍යාරත්න කියනවා අදා පරිප්පු කීයද? 65 නේද? සීනි කීයද? ඔය දැන් කීයද? සමන්ත මහත්තයෝ දැන් කීයද ඔයගේ ආණ්ඩුව යටතේ? දැන් ජනතාවට සහන දීලාද? අර ජනතාව දැන් සන්තෝෂෙන්ද ජීවත් වෙන්නේ. ඒක නිසා පැහැදිලිව රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා. ජනතාවගෙන් එල්ලා සිටින්නේ. නැවත මේ රටේ මේගොල්ලන්ව මෙතනින් එලවන්න පුංචි අවස්ථාව මේ ඡන්දය එලවන්න පුළුවන් අවස්ථාවක්. ඒක නිසා මැරිච්ච සහෝදරවරුන්ට ගැන අපිට කනගාටුයි. අපි නම් මලේ නෑ. අපි ඉතුරුනා කොහොමවත්
තව ටික කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා මම පැහැදිලිව කියනවා මේ රටේ අවශේෂ පීඩිතපත් ජනතාවට හෙට පවත්වන මැතිවරණයේදී මේගොල්ලන්ගේ රාජ්‍ය බලය අයින් කිරීම සඳහා හොඳ කණේ පාරක් හොඳ උත්තරයක්. ඒක නිසා Taman ඡන්දේ නොදී ඉන්න එපා. ඡන්ද මධ්‍යස්ථානට ගිහිල්ලා Taman කැමති පුද්ගලයෙකුට ආණ්ඩුවට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරන්න. ඒක තමයි මම මේ රටේ කතෝලික මුස්ලිම් දෙමළ හින්දු ජනතාවගෙන් අවසාන වශයෙන් ඉල්ලමින් මම අවසාන වශයෙන් කවියක් කියමින් අපගෙන් ගෙලියන යුතු කර රැකුමට දසදහසක් කේනම් දෑතින් ගිලියන රතු කොඩි නැගුමට යනාතිස වේනම් අප මලගම වෙනුවෙන් සෝගී ගැයුමට අයෙනම් මරු හමෝන කොතනක ඔබ පිළිගැනීමට සූදානම් කියමින් මේ රටේ ජනතාවට අදහන ආගමන දෙයි පිහිටයි කියමු.